ඔයාට මතකද මේ වීඩියෝ එක? ඔව්, සිනුමි ඉමන්ෂි. අවුරුදු 1මාරක් වයසති පුංචි මල් කැකුල. දැනට මාස 4කට උඩදී. දවස් ගණන් එක දිගට රැයක් දවාලක් නැතිව වේදනාවෙන් අඬපු ඒ මූණට හිනාවක් ගේන. ඒ දින වෙනුවෙන් හරියට 3 වේලක් කන්න නැතුව දරුවා වෙනුවෙන් මුදල් හොයන්න වෙහෙසුණු ඒ දෙමාපියන්ගේ මූණට හිනාවක් ගේන්න අපිට පුළුවන් වුණා. මේ වීඩියෝ එක බලන ඔයා හින්දා කියලා අමතක කරන්න එපා. ඉතින් සියලු වැඩ හමාර කරගෙන ඔවුන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් ලංකාවට ඇවිත් මෙන්න මේ විදිහට ඔයාලට ස්තුති කළා. මధుරේස් කැමරාත්ම මාත්‍රික පිළිගාරා මට පාරක් උදව් කරා. ඉතින් අපි ඉන්දියාවේ ගිහිල්ලා මාමත් එක්කනේ වැඩ කටයුතු කරගෙන දැන් ලංකාවට අපි ආවා. ඒ පිළිගාරා අපිට උපකාර කරපුවාම කෙනාට ගොඩාක් ස්තුතියි අපි සිද්ධ වෙනවා. මගේ දරුවෝ ජීවිතේ දේරුණා ඉතින් මේ වැඩ කටයුතු කරගෙන ආවා. ඉතින් මේ පිළිගාරා අපිට වීඩියෝ එක ෂෙයා කරලා ඒ උපකාර කරපු හැම කෙනාටම ගොඩාක් ස්තුතියි අපි සිද්ධ වෙනවා. ඉතින් මේ සර්කත් ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් පවුල් කෙනාටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔයාලට. අපිට උදව් කිරීම ගැන හරියට සතුටුයි. ගොඩාක් ස්තුතියි. ඔයාට මතකද මේ වීඩියෝ එක? ඔව්, සිනුමි ඉමන්ෂි. අවුරුදු 1මාරක් වයසති පුංචි මල් කැකුල. දැනට මාස 4කට උඩදී. දවස් ගණන් එක දිගට රැයක් දවාලක් නැතිව වේදනාවෙන් අඬපු ඒ මූණට හිනාවක් ගේන. ඒ දින වෙනුවෙන් හරියට 3 වේලක් කන්න නැතුව දරුවා වෙනුවෙන් මුදල් හොයන්න වෙහෙසුණු ඒ දෙමාපියන්ගේ මූණට හිනාවක් ගේන්න අපිට පුළුවන් වුණා. මේ වීඩියෝ එක බලන ඔයා හින්දා කියලා අමතක කරන්න එපා. ඉතින් සියලු වැඩ හමාර කරගෙන ඔවුන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් ලංකාවට ඇවිත් මෙන්න මේ විදිහට ඔයාලට ස්තුති කළා. මధుරේස් කැමරාත්ම මාත්‍රික පිළිගාරා මට පාරක් උදව් කරා. ඉතින් අපි ඉන්දියාවේ ගිහිල්ලා මාමත් එක්කනේ වැඩ කටයුතු කරගෙන දැන් ලංකාවට අපි ආවා. ඒ පිළිගාරා අපිට උපකාර කරපුවාම කෙනාට ගොඩාක් ස්තුතියි අපි සිද්ධ වෙනවා. මගේ දරුවෝ ජීවිතේ දේරුණා ඉතින් මේ වැඩ කටයුතු කරගෙන ආවා. ඉතින් මේ පිළිගාරා අපිට වීඩියෝ එක ෂෙයා කරලා ඒ උපකාර කරපු හැම කෙනාටම ගොඩාක් ස්තුතියි අපි සිද්ධ වෙනවා. ඉතින් මේ සර්කත් ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් පවුල් කෙනාටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔයාලට. අපිට උදව් කිරීම ගැන හරියට සතුටුයි.